සුබ දවසක්. අපි දැන් මේ එකතු වෙලා ඉන්නේ පිරිවෙනට ICT පුවත් විකාශන මැදිරියේ සිට අපිට තවත් සුවිශේෂී ගුරුවරයෙක් මුණ ගැහුණා මේ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශන කොටුවේදී. ඉතින් සර් ආයිබෝවන්. ඔව්. දැන් සර් මේ ප්‍රදර්ශන කොටුවට ආවට පස්සේ සර්ට මොනවද අත්දකින්න ලැබිච්ච තොරතුරු තාක්ෂණ සංවේදනය පිළිබඳව අත්දකින්න ලැබුණු දේ මොකක්ද? ඒ පිළිබඳව අපි පළමුවෙන්ම කතා කරොත් සර් ගැන කෙටි හැඳින්වීමකුත් කරලම ඒ ගැන අදහස් ප්‍රකාශ කරමු. මම මාතලේ කොටුවේ ගෙදර විද්‍යාරත්න මූලික පිරිවෙනේ ඉංග්‍රීසි පරිවිනාචාර්යවරයා වශයෙන් සේවය කරනවා. ඇත්තටම මේ තාක්ෂණය සහ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය ඒ පිරිවෙන් අධ්‍යාපනය ගැන කතා කරනකොට අද අපි දකිනවා මේ ඔබගේ තාක්ෂණ කුටියේ ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න, විශේෂයෙන්ම සයිබර් සිකියුරිටි පැත්ත. ඉතින් මේ AI භාවිතය, ඒ වගේම රොබෝ තාක්ෂණය පිළිබඳ දැනුම මම හිතනවා සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා කියලා ඉදිරි අනාගතයේ කටයුතු වලට. ඒ වගේම සර් දැන් තොරතුරු සංවේදන තාක්ෂණය අපේ ඉංග්‍රීසි විෂය මම සර් ඉංග්‍රීසි ගුරුවරයෙක් වශයෙන් නිසා මම අහන්නේ ඉංග්‍රීසි ගුරුවරයා ඉංග්‍රීසි විෂය අතර සහසම්බන්ධය ගොඩනගනකොට මේකේ තියෙන ධනාත්මක පැත්ත ශිෂ්‍යයාට මොකද්ද ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභය ගැන කිව්වොත්? ඇත්තටම තාක්ෂණික උපකරණයක් ඔබ දන්නවා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන එක. ඒ උපකරණය සම්පූර්ණයෙන්ම සැලැස්ම විහිදලා තියෙන ඉංග්‍රීසි භාෂාවත් එක්ක. ඒක ඉංග්‍රීසි භාෂාවකින් තොරව ඇත්තටම තාක්ෂණයන්ට අපහසු තත්ත්වයක් තමයි අද කාලේ වෙනකොට උදා වෙලා තියෙන්නේ. ඒ වගේම අර සාම්ප්‍රදායත් එක්ක ආපු ක්‍රමයට වඩා දැන් මේ කාලේ වෙන විට ඇත්තටම පොත්පතින් ඈතට ගිහිල්ලා අපි තාක්ෂණික මෙවලම් එක්ක අපේ උපකරණ ඒ වගේ තාක්ෂණික මෙවලම් භාවිතය සහ දත්ත ගබඩා කිරීම විශේෂයෙන්ම ඒ වගේ පැත්තකට ගියොත් සෑහෙන වටිනාකමක් තියෙනවා සහ ඉදිරි අනාගතයේ වෙද්දී ඒක සෑහෙන වේගවත්ව යනවා. අපිට රටක් විදිහට ගියත් ලෝකය හමුවේ යනකොට ලෝකය අපිට වඩා සෑහෙන ඉස්සරහට යන බුදුදහම ආරක්ෂා කර ගැනීම සහ ඉදිරියට පවත්වා ගැනීමේදී අපිට මේ උපකරණ භාවිතය ඉතාම වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔව් මම මොකද සර්ගෙන් මේ ප්‍රශ්නේ ආන්න හේතුව අපි පිරිවෙන එහෙම නැත්නම් ධර්මය බුද්ධ ධර්මය අපි ලෝකයට විවර කරද්දී තාක්ෂණය සහ ඉංග්‍රීසි කියන්නේ මේ විශාල කාර්යභාරයක් කරන විෂයන් දෙකක්. එතකොට ඒ වගේම සර් දැන් මේකෙදි අපි ශිෂ්‍යයා තුළට පරිගණක අධ්‍යාපනය ICT විෂය අරගෙන යනකොට සමාජය සහ අනිකුත් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින දුර්මතයන් තියෙනවා. මේ පිළිබඳව තියෙන වැරදි මතයන් තියෙනවා. මේවට අපි කොහොමද මුහුණ දෙන්නේ? මොකක්ද ඒ සම්බන්ධව සර්ගේ අදහස තියෙන්නේ? ඔබ මම හිතන්නේ අදහස් කරන්නේ අසභ්‍ය දේවල්. ඇත්තටම මම හිතනවා අසභ්‍ය දේවල් කියන්නේ එක පැත්තක් විතරයි. මම දකින්නේ තාක්ෂණය කියන්නේ දැන් අපි ගත්තොත් ජපානය වගේ උදාහරණයක් ගත්තොත් මේ දවස්වල ඔබ හොඳින්ම දන්නවා වාහන ශාස්ත්‍රයේ විශේෂයෙන්ම ගත්තොත් ජපානයේ තියෙන ඉල්ලුම්. ඉතින් ජපානය කියන රට නැගිට්ටේ තනිකරම තාක්ෂණය පාවිච්චි කරලා. නමුත් ඔවුන්ට අත දික් කරන්නේ නැහැ. මම හිතන්නේ විශේෂම දේ අපිට වැඩිහිටියන් වශයෙන් තියෙන පොඩි හාමුදුරුවෝ කියන්නේ ඉතාමත්ම කුඩා පිරිසක්. මේ කුඩා වයසින් අඩු පිරිසක්. ඉතින් වැඩිහිටියෝ විදිහට අපිට තියෙන්නේ සමාජයේ සියලුම දෙනාගේ වගකීම තියෙන්නේ තාක්ෂණය භාවිතය නවත්තන එක නෙවෙයි තාක්ෂණය හොඳ පැත්ත දියුණු කරන එක. මොකද තාක්ෂණය නැතුව ඉස්සරහට අපිට යන්න බෑ. මේ තියෙන්නේ අපේ 2000 ඉඳලා 2100 වෙන යුගයට යනකොට අනිවාර්යයෙන්ම අපිට තාක්ෂණය උපයෝගී කරගන්න වෙනවා. ඒ නිසා අපිට ඒක බැහැර කරන්න බෑ. එහෙම බැහැර කරොත් අපි රටක් විදියට ජාතියක් විදියට පිටිපස්සට යනවා. ඉතින් තාක්ෂණයේ තියෙන හොඳ පැත්ත මොකක්ද කියන එක, නරක දේ නරකයි කියන එක අවබෝධ කරලා දීම තමයි මම හිතන්නේ වඩාත්ම සුදුසු දේ. ඒ වගේම හොඳ පැත්තෙන් ඉස්සරහට යන්නේ එකට අපිට අනිවාර්යයෙන්ම තාක්ෂණය උපයෝගී වෙනවා. බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිත් එක්ක අදහස් බෙදා ගැනීම පිළිබඳව අපේ ඉංග්‍රීසි විෂය ආචාර්යතුමාට ස්තුතියි ඔබතුමාට.